කොහොමද යාළුවනේ ඔයාලට සුබ දවසක්. මම අද ඔයාලට ගෙනාවා පරණ චිත්‍රපටයක්. හැබැයි කවුරුත් බලලා ඇති. බලලා නැත්නම් බලන්න හොයාගෙන හරි. සුපිරිම ඇක්ෂන් ත්‍රිලර් මූවි එකක් මේක. මේ 2007 වසරේදී තමයි නිකුත් වෙන්නේ. මේ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඇන්ටෝයි කූපර්. ඇමරිකානු ක්‍රියාදාම කාස් යන චිත්‍රපටයක් තමයි නිර්මාණය කළා තියෙන්නේ. මේ ප්‍රධාන චරිතය මාකු වොල්බර්ග් තමයි නිරූපණය කරන්නේ. ඔව් රඟපාන ලබන්නේ බොබ් ලී ස්වැගර්. කවුරුත් දන්න මේ විදිහට ඒකත් මම කිව්වම ෂූටර් කියන ගැම්ප කිරීම ගැන තමයි මම කතා කරන්නේ. මේ සිද්ධ වෙන්නේ පෞද්ගලික හමුදා සමාගමේ අවශ්‍යතාවය. පුලියවා කණ්ඩායමක් මේ නියරුමක් කරලා ඒ සම්බන්ධ මේ මරින් බලලා හිටපු ප්‍රවීණ ස්නයිපර් වික්ටර් සම්බන්ධ කිරීම තමයි ගන්න උත්සාහය සහ ඔහුගේ වැළකීම නියම අපරාධකරු කවුද කියලා ඔප්පුවීමට අහුරු දෙවි ප්‍රෝග්‍රෑම් උත්සාහය කරන කෙටියෙන් වූ අන්තර්ගත වෙලා තියෙනවා. මේකේ මුලින්ම පටන් ගන්නකොට චිත්‍රපටය පටන් ගන්නකොට තියෙනවා බොබ් සහ ඔහුගේ සහායකයා සිං මෙහෙයුමක නිරත වෙලා ඉන්නවා. මේ ඉතියෝපියානු දේශීය ප්‍රදේශයේ සිදුවන මෙහෙයුමක්. මේ මිත්‍රපාක්ෂික හමුදාව විසින් සිදු කර ලබන තමයි කියන්නේ බෑකප් එක කවරින් ෆයර් එකක් දෙන්න තමයි ලැබෙන්නේ. ඒකෙන්දී එන රක්තපේලියට ආවරණය කිරීම තමයි බොබ් සහ ඔහුගේ සහායකයට වර්ධන රාජකාරී. උන්නේක සම්තාක් දුරකථන කාර්ය ඉෂ්ට කරත් උන් අසමත් වීමක් වෙනවා. ඒ සත්‍රිකාශයෙන් විහාරයක් ලක්වීම සහ බුද්ධියේ සහායකයා මෙයම සමගම FBI සම්බන්ධතා විසන්ධි වෙනවා. පසු ෆිල්ම් එකට නැවත වසර 3කට පස්සේ තමයි ඔහු හුදකලා ප්‍රදේශයක ජීවත් වීම නිරූපණය කරනවා. ඒකම ජනාධිපතිවරයාට එල්ල විය හැකි ඝාතන උත්සාහයක් වැළැක්වීම සම්බන්ධයෙන් බොබ්ගෙන් උදව් ලබා ගැනීම සඳහා කර්නල් අයිසැක් ජොන්සන් සහෝගේ කණ්ඩායම නිවසට පැමිණෙනවා. ඒදී බොබ් ලී ස්වැගර් අකමැත්තෙන් නැත්නම් ඔවුන්ගේ ක්‍රියාවට සම්බන්ධ වෙනවා, උදව් කරන්න එකතු වෙනවා. ඒ ප්‍රතිඵලයක් විදියට බොබ් ස්වැගර් ගිහිල්ලා ආරක්ෂිත ප්‍රදේශයක් සොයා බැලීම් කරනවා. ෆිලඩෙල්ෆියාව තමයි හඳුනාගන්නේ. නාතුරුව ඔවුන් රැස්වීම තියෙන තැනට එනවා. ඔවුන් වෙනම ස්ථානයක වෙනත් තැනකින් නම් සතුරු ස්නයිපර්වරයෙක් විසින් යුද්ධ වීමක් සිදු කරන ලබනවා. ඒ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තියෙනවා. අද වදවිතුමා හඳුන්වනවා. ඒකම ජොන්සන්ගේ ආධාර කරේ කියන පොලිස් නිලධාරියෙක් විසින් බොබ් කියන බොබ් එතන පැන ගන්නවා. ඒකම බොබ් විසින් මේ සිදු කරාගෙන දෙයට ඔප්පු කරන්න ඔහුගේ ස්නයිපර් රයිෆලය සහ අවශ්‍ය කරන උපකරණ විසින් ලැබලා ඔහු වැරදි කරු කිරීමට කටයුතු කරනවා. බොබ් පැන යන වෙලාවේදී ඔහුව අත්අඩංගුවට කර ගැනීම සඳහා FBI නිලධාරියෙක් මොදිතනික් සමාන කරනවා. ඔහුගෙන් ගැලවී ඔහුගේ වාහනය අරගෙන පලා යනවා. පස්සේ ඔහු ගඟට පැවරලා ඊට පස්සේ ඔහු ඇඟිලි කෙන්ටකි ප්‍රාන්තයට යනවා. ඔහුගේ පරණ සගයා වූ ඔහුගේ පෙම්වතිය සොයාගෙන ගිහිල්ලා ඒගේ උපකාරයට වගේ ඔහුගේ තුවාල සුව කරගන්න. නියෝජිත නික් මෙම්ෆිස් මේ සයිඩිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලබනවා. ඒදී ජොන්සන්ගේ අවධානයට ඔහු ලක්වීම නිසා ඔහු කණ්ඩායමට අණ කරනවා නික්ව ඝාතනය කරන්න කියලා. ඒ අනුව නික්ව පැහැරගෙන යන ලබනවා. ඒකම උන්ට බොබ් ඇවිල්ලා ඔහුව බේරගෙනලා ඔහුගෙන් උදව් උපකාර ලබා ගන්න දෙදෙනා එකඟ වෙනවා. ඉන් පස්සේ දෙදෙනා එක්ක වෙඩිතැබීම පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා පොලිස් ලබන විශේෂ
බෝධකවල සිටින සයිබීරියානු ස්නයිපර් මිකයිලෝ වට රේට් නිගමනය කරන සමගම සාරා සහ බොබ්ලි ස්වෑග අතර සම්බන්ධතාවය අනාවරණ සමඟ ගල් ජොන්සන්ගේ ගොලයා වන ජේන් පෙන් ඇයව පැහැර ගැනීම ලක් කරගන්න සමඟ බොබ් සහ නික් දෙදෙනා මිකයිලෝ සිටින වර්ජිනියාවේ වතුයායට ගොස් මිකයිලෝ හමුවී ඔහු විස්තර ලබාගන්න හිද මිකයිලෝ පාපොච්චාරණයක් සිදු කරනු ලබනවා ඉතුපියාම් සිදුවීම් සහ ඒ සිදුවුණු මාලාව සම්බන්ධ සහ පෙන් විසින් සාරා පැහැරගෙන ඇති බව ඉන් පසු බොබ් සහ නික් එතනින් පිටවියෙනවා යම්සි සිදුවීම් මාලා සිදුවන අතර සහ බොබ් දෙනා ආරක්ෂිතකාරී වෙතින් පිට වෙනවා වගම නික්ගේ සහායිකාවක් වන පියන් යුද්ධවතියක් විසින් ඔවුන් දෙනාට සහය පළ කරන අතර ඒ උදව් ඇතිව ජොන්සන් සහ ඔහුගේ පිරිස අතර හමුවීමට එකඟතාවයක් ඇති කරගන්නවා ඔවුන් හිමෙන් පිටුණු ප්‍රදේශයකට යනවා ඔවුන් බොබ්ව මරා දැමීමට සැලසුම් කර දුන්නත් බොබ් විසින් සියලු දේ ව්‍යාර්ථ කරන ලබන අතර සහරා ඔවුන්ගෙන් ගනු ලබන සමඟ බොබ් තනංගුවට පත්ති සහ ඔහු නීතිපතිවරයා ඉදිරියේ පමුණුවීම පසු ඔහු රයිපලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නීතිපතිවරයා දැනුවත් කරමින් ඔහු නිදහස් ලබන අතර වරද පිළිගැනීමෙන් වැළකී ඉතිරින් නික්ම අවසානයේදී නීතිපතිවරයා විසින් නීති අනුකූල නොවන ක්‍රියාමාර්ගයක් ගැනීමට දැනුම් දෙන අතර බොබ් එතනින් නිදහස්ව ගොස් සහ ඔහුගේ පිරිසිදු ස්ථානයට පැමිණ ඔවුන් විනාශ කර දමා එතනින් පිට යයි.